අද මෙම කෙටි පණිවිඩය තුළින් ෆ්ලොරන්ස් නයිටින්ගේල් තුමියගේ ජීවිතය ගැනත් දෙවන්වහන්සේගේ සේවයට ඇයට ලැබූ කැඳවීම ගැනත් ඇගේ නිහතමානිකම ගැනත් අපි ඉගෙන ගනිමු. ෆ්ලොරන්ස් නයිටින්ගේල් 1820 දී ඉතාලියේ ධනවත් ඉහළ පන්තියක පවුලකට ඉපදුණු කෙනෙකි. ඇගේ මාව වන ෆ්‍රැන්සිස් නයිටින්ගේල් ව්‍යාපාරික පවුලකට අයත් කාන්තාවකි. ඇගේ පියා වන විලියම් ඉඩම් හිමියෙක් විය. අවුරුදු 16ක් වන විට දෙවන්වහන්සේගෙන් ඇයට කැඳවීමක් ලැබුණා. කිසිම අනුමානයක් නැතිව ඇය දැනගත්තා හෙදි සේවයට දෙවන්වහන්සේ ඇය කැඳවන බව. ෆ්ලොරන්ස් මේ බව ඇගේ දෙමව්පියන්ට කී විට ඔවුන් ඊට වැඩි කැමැත්තක් දැක්වුවේ නැහැ. ඊට හේතුව ඒ දිනවල හෙදි සේවයේ යෙදුනේ පහළ පන්ති ගණිකා වෘත්තිය මෙන් පහත් තත්ත්වයකට වැටී ඇති අයය. ඒත් ෆ්ලොරන්ස් ඒ තත්ත්වය වෙනස් කරන්නට අධිෂ්ඨාන කරගත්තා. ෆ්ලොරන්ස් හෙදි වෘත්තිය ඉගෙන ගැනීමට ජර්මනියට ගොස් ඒ ආරෝග්‍ය ශාලාවන්හි ප්‍රායෝගික පුහුණුව ලැබුවා. බොහෝ අවස්ථාවන්හි ඇයට කිසිම වැටුපක් නොලැබුණු නිසා ඇයගේම මුදල් සේවයට යෙදවීමට ඇයට සිදු වුණා. ඇගේ මුදල් පාවිච්චි කොට වාට්ටුවලට අවශ්‍ය ඇඳ, පුටු, බංකු ආදිය මිලදීගෙන ආරෝග්‍ය ශාලාවට ඇය පරිත්‍යාග කළා. 1854 දී බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය රුසියාවට විරුද්ධව යුද්ධයක නිරත වුණා. යුද්ධය තදින් පැවතුනේ ක්‍රිමියා නැමැති නගරයේ අසලය. බ්‍රිතාන්‍ය සොල්දාදුවන් සැතපුම් 300ක් දුරින් ඉස්ටාන්බුල් වලට පිටින් පිහිටි ස්කියුටාරි නගරයට ගෙන ගියා. නයිටින්ගේල් සහ තවත් හෙදියන් 37 දෙනෙකු ස්කියුටාරි නගරයේ ආරෝග්‍ය ශාලාවකට යෑමට සිදු වුණා. එම ආරෝග්‍ය ශාලාවේ ඉතා භයානක තත්ත්වයන් ඔවුන්ට ආරංචි වී තිබුණත් ඒවා තම ඇස්වලින් දකිනතුරු ඔවුන්ට ඒවා විශ්වාස කිරීමට නොහැකි වුණා. ආරෝග්‍ය ශාලාව ඉදිකර තිබුණේ අසූචි රැස්ව තිබූ ඉතා අපිරිසිදු ජලය ගලා ගිය වැසිකිළි වලක් මතය. ඇතැම් රෝගීන්ගේ අසූචි පිරිසිදු නොකොට ඔවුන් සිටින ඇඳ මතම රැඳී තිබුණා. මීයන්, මදුරුවන් හා මකුණන්ගෙන් වාට්ටු පිරී තිබුණා. තුවාල වූ සොල්දාදුවන් වැඩියෙන් ගෙන එන විට වෙළුම්පටි, සබන් වැනි දේ තව තවත් හිඟ වුණා. කොලරාව සහ උණ සන්නිපාතයේ වැනි රෝගවලින් බොහෝ සොල්දාදුවෝ මිය ගියා. ඇයට ඒ සොල්දාදුවන් නෑවීමටත්, පිරිසුදු කිරීමටත්, වාට්ටු පවිත්‍ර කිරීමටත්, ඔවුන්ගේ රෙදි සේදීමටත් සිදු වුණා. සමහර දිනවල ඇය පැය 18ත් 20ත් අතර කාලයක් තම සේවයේ යෙදී සිටියා. මධ්‍යම රාත්‍රියේ වුවද ඇය තම අතේ ලාම්පුවක් තබාගෙන වාට්ටු තුළ ඇවිදින දුටු රෝගියෙහු පහනක් අතින් රැගෙනගත් කාන්තාව The Lady with the Lamp යන කාරුණික නමින් ඇය අපතන්නට පටන් ගත්තා. මෙම ආරෝග්‍ය ශාලාවේ සේවය කරන අතර ඇයට ක්‍රිමීන් නැමැති බෝවෙන රෝගයේ වැළඳී අවුරුදු 38 වයසේදී තවදුරටත් වැඩ කිරීමට නොහැකිව ඇය උත්පල වුණා. ඒත් ඇය තුළ තිබුණා අධිෂ්ඨානයේ කරුණු කොටගෙන ඇය ඇඳෙහි සිටිමින්ම හෙදි සේවය ගැන පොත් ලියන්නට පටන් ගත්තා. පහත දැක්වෙන උදාහරණ වලින් ඇයගේ නිහතමානීකම අපට එළිදරව් වෙනවා. වික්ටෝරියා රජින නයිටින්ගේල්ගේ සේවාවන් සලකා බ්‍රිතාන්‍ය රජයෙන් ඇයට ඩොලර් 2,50,000ක් තෑගි කළා. නයිටින්ගේල් එම මුදල වැයකොට ශාන්ත තෝමස් රෝහලද ඒ තුළ හෙදියන් පුහුණු කරන පාසලක්ද ගොඩ නැගුවා. පුවත්පත් වාර්තාකරුවන් විසින් ඇයගේ ජයරූප ගැනීමටවත් ඇයගෙන වාර්තා පුවත්පත්වල පළ කරනවටත් ඇය කැමති වුණේ නැහැ. ඇයට අවුරුදු 90 දී ඇය මිය ගියා. ඇගේ අවසාන කැමැත්ත වූයේ ගාම්භීර අවමංගලයක් ඇය වෙනුවෙන් නොපැවැත්වීමයි. ඒත් සෙනගට අවශ්‍ය වුණා ඇයට රාජ්‍ය ගෞරවය ඇතිව එංගලන්තයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ නැමැති රාජ්‍ය නිලධාරීන් සහ වැදගත් පුද්ගලයන් භූමිදාන කරන දෙව් මැදුරේ අවමංගලී කටයුතු කිරීමට. පසුව ඇයගේ කැමැත්ත සලකා ඉතා සරල දේව මෙහෙයක් එංගලන්ත සභාවේ ශාන්ත පාවුලු දේවස්ථානයේ පවත්වා ඇයගේ පවුලේ අය භූමිදානය කරන ලැබූ ශාන්ත මාග්‍රට් දේවස්ථානයේ භූමියේ ඇය වළලනු ලැබුවා. මෙම කාන්තාවගෙන් සහ එවැනි ජීවිත ගත කළ සාන්තුවරුන්ගෙන් අපට බොහෝ පාඩම් ඉගෙන ගැනීමට පුළුවන්. ඒත් මතක තබා ගන්න අපට වැදගත්ම පාඩම් ඉගෙන ගැනීමට පුළුවන් වන්නේ ඔවුන්ව සේවයට කැඳවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතෙන් පමණය. ඔබට ජේසුස් පිහිටයි. ආමෙන්.